මීදුමෙන් වැසුණු කදුකරයේ කෙළවරක පිහිටි සෙවන වලව්ව කාලය විසින් අමතක කර දෙමු ස්මාරකයක් වැනිය. නිමල් එහි පියගට පිල නගිද්දී ඔහුට දැනුනේ තමා පියවර තබන්නේ පොළව මත නොව අතීතයේ මඩ ගැසුණු මටකයන් මත බවයි. වසර 100කට වඩා පැරණි ඒ බිත්තිවලින් නික්මුණු තෙතමනිය සහිත සුවඳ නාදුනන බියක් මෙන්ම අමුතුම සමීප බවක්ද ඔහු තුල ජනිත කළේය. සඳුනි විදේශගතව සිටින්නේ ඇගේ පශ්චාතුපාදිය සඳහාය. නිමල්ට මෙහි පැමිණීමට සිදු වූයේ වලව්වේ තනිවම වෙසෙන සූමාගේ සෞඛ්‍ය තත්ත්වය සහ වලව්වේ නඩත්තු කටයුතු සොයා බැලීමටය. නමුත් ඔහු ඇතුළු වූ සැනින් දැනුනේ මේ නිවස ඔහු එනතුරු වසර ගණනාවක් පුරා බලා සිටි බවකි. පුතා ආවා නේද? මේ වලව්ව හරිම නිහඬයි පුතා. හරියට කවුරු හරි එනකම් හුස්ම හිර කරගෙන ඉන්නවා වගේ. සෝමා සාලේ කෙළවරක වූ කැටෑම් කළ පුටුවේ වාඩි වී සිටියාය. ඇය ඇඳ සිටි සුදු පැහැති සාරිය සහ ඇගේ මුහුණේ වූ අද්භූත ශාන්ත බව නිමල්ව මොහොතකට නතර කළේය. ඇගේ දැස් තුල වූයේ තරුණියකගේ බලාපොරොත්තුව සහ මහලු ගැහණියකගේ වේදනාව අතර දෝලනය වන අපූරු බැල්මකි. ඒ බැල්ම නිමල්ගේ හදවතේ ගැඹුරුම තැනකට கிඳා බැස්සේය. රාත්‍රිය උදා වෙද්දී වලව්ව අමුතුම ස්වරූපයක් ගනී. බිත්ති ඔරලෝසුවේ ටික් ටික් හඬ හද ගැස්මකට වඩා වේගයෙන් නැසෙන බව නිමල්ට හැඟුණි. ඔහු තමාට වෙන් කළ කාමරයට වී පැරණි පොතක් කියවමින් සිටියෙද්දී කොහේදෝ සිට ඇදීයා පිච්චමල් සුවඳක් කාමරය පුරා පැතිර ගියේය. එය කෙතරම් ප්‍රබල දෙයත් ඔහුට හුස්ම ගැනීම පවා අසීරු විය. ඔහු කාමරයෙන් පිටතට පැමිණියේය. ලී පඩිපෙළ මතින් ගලා සිහින් ආලෝක ධාරාවක් ඔස්සේ ඔහු ඉහළ මාලයට ඇදුනි. එහි වූයේ වසා දමා තිබූ රහස් කාමරයකි. දොර මදක් විවෘතව තිබූ අතර ඇතුළතින් පෙනුනේ සෝමා ඉටිපන්දමක් දල්වා යම් රූපයක් දෙස බලා සිටින අයුරුයි. නිමල් සෙමින් නිබී බැලියා. එහි වූයේ මීට දශක කිහිපයකට පෙර ඇන්දි තරුණයෙකුගේ තෙල් සායම් සිතුවමකි. සිතුවමේ සිටින තරුණයා දුටු නිමල්ගේ ඇඟ කිලිපොලා ගියේය. ඒ ඔහුමයි. ඔහුගේම දෑස්, ඔහුගේම නාසය, ඔහුගේම සිනහව. රංජිත් සෝමා රහසින් මුමුණනු නිමල්ට ඇසුනි. ඔලා ආයෙත් ආවා. මම දන්නවා ඔයා එනවා කියලා. මේ ඇස් මට මේ ඇස් අමතක වෙන්නේ නෑ. මෙය කායික ආකර්ෂණයකට වඩා කාලය හරහා පෙනෙන ආත්මයක නැවත පෙමිනීමක් වැනි විය. නිමල්ට දැනුනේ තමා නිමල් ලෙසනෝ සෝමාගේ අතීතයේ ජීවත් වූ ඒ රංජිත් ලෙස පරිවර්තනය වෙමින් පවතින බවයි. පසුදා උදෑසන සෝමා හැසිරුණේ කිසිවක් සිදු නොවූ පරිදියේ. නමුත් ඇය නිමල්ට තේ පිළිගන්න විට ඇගේ ඇඟිලි ඔහුගේ අතේ ස්පර්ශ වූ මොහොතේ විදුලි සැරයක් වැදුනාක් වැනි හැඟීමක් නිමල්ට දැනුනි. එය ගින්නක් සහ අයිස් කැටයක් අතර සිදුවන ශක්ති හුවමාරුවක් වැනි විය. පුතා දන්නවද? සමහර මිනිස්සු මේ ලෝකෙට එන්නේ එකම කතාවක් 50 වතාවක් විතර රඟපාන්න. ඇය උද්‍යානයේ ඇවිදින අතරතුර පැවසුවාය. මොකක්ද ඒ කතාව? නිමල් ඇසුවේ කුතුහලයෙනි. අතහැරලා දාපු ආදර කතාවක්. ඉවර කරන්න බැරි වුණු හමුවීමක්. ඇය පවසමින් නිමල් දෙස තියුණු ලෙස බැලුවාය. පුතාට මේ වලව්ව හුරුපුරුදුයි නේද? අර කෙළවරේ තියෙන බෝගහ යටින් එන සුළඟ ඔයාට මොනවා හරි රහසක් කියන්නේ නැද්ද? ඇගේ වචන මනෝවිද්‍යාත්මක උගුලක් වැනිය. ඇය නිමල්ගේ මනස තුල රංජිත් යන චරිතය ජීවත් කරවීමට උත්සාහ කළාය. නිමල්ක දැනුනේ තමා ක්‍රමයෙන් සෝමාගේ මායාවට නතු වෙමින් පවතින බවයි. මෙය වැරැත්තක් දැයි සිතීමට පවා ඔහුගේ මනස අකර්මණ්‍ය වී තිබුණි. එය විශ්වීය බැඳීමක් ලෙස ඔහුට දැනෙන්නට විය. එදින වැසිබර සන්ධ්‍යාවකි. අකුණු ගසමින් වැස්ස ඇද හැලෙද්දී වලව්වේ විදුලිය විසන්දි විය. මුළු මන්දිරයම කළු පැහැති අන්ධකාරයක ගිලී ගියේය. නිමල් තම දුරකථනයේ ආලෝකයෙන් සෝමා සිටින දෙසට ගියේ. ඇය බිය වී ඇතිදැයි බැලීමටය. ඔහු ඇගේ කාමරයට ඇතුළු වන විට ඇය ජනේලය අසල සිටියාය. පිටතින් ගැසූ අකුණු එළියෙන් ඇගේ සෙවණැල්ල බිත්තිය මත විශාලව පතිත වියා. නිමල් ඇය අසලට යද්දී ඔහුගේ සෙවණැල්ලත් ඇගේ සෙවණැල්ලත් බිත්තිය මත එකිනෙකට මුසු වියා. මෙය සෙවණැලිවල රංගනයක් බදුවිය.
සැබෑ ලෝකයේ ඔවුන් දෙදෙනා දුරින් සිටියද බිත්තිය මට ඔවුන්ගේ සෙවණැලි එකිනෙකා වැළඳගෙන සිටින බවක් පෙනුනි. මට ඇහෙනවා රංජිත් ඔයාගේ හදවතේ රිද්මය. ඇය ඔහුගේ මුහුණ දෙසට හැරුණාය. ඉටිපන්දා මෙලියෙන් ඇගේ මුහුණ තරුණියකගේ මුහුණක් මෙන් දිදුලන්නට විය. නිමල්ට තමා පාලනය කරගත නොහැකි විය. ඔහුට දැනුනේ සෝමා යනු තම නැන්දම්මා නොව සියවස් ගණනාවකට පෙර තමාට අහිමි වූ පරාජිත ප්‍රේමයේ අවසාන බලාපොරොත්තුව බවයි. ඔවුන් අතර ඇති වූයේ ආත්මීය හමුවීමකි. එය මල්පැණි සොයා යන මීමැස්සෙකුගේ සහ මලක නිහඬ එකගාතාවය වනි සංකේතාත්මක සමීපතාවයකි. සති කිහිපයක් ගත වෙද්දී නිමල් සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙකු විය. ඔහු වලව්වෙන් පිටව යාම ප්‍රතික්ෂේප කළේය. ඔහු සහ සෝමා අතර ඇති වූයේ අමුතු බැඳීම වචන වලින් විස්තර කළ නොහැකි එකකි. ඔවුන් ආහාර ගත්තේ එකටය, පොත් කියවුවේ එකටය. ලෝකයට ඔවුන් නැන්දම්මා සහ බෑනාවුවද ඒ වලව්වේ බිත්ති 4 ඇතුළත ඔවුන් කාලය ජයගත් පෙම්වතුන් විය. දිනක් නිමල් වලව්වේ පැරණි කෙඩපතක් දෙස බලා සිටියේය. ඔහුට තමාගේ රුව වෙනුවට පෙනුනේ රංජිත්ගේ රුවයි. ඒ සමගම ඔහුට පිටුපසින් සෝමා පෙමිණි සිටියාය. දැන් ඔයාට පේනව නේද නිමල්? අපි දෙන්න මේ ලෝකේ සිරකරුවෝ. සඳුනියෙන්නේ ඔයාගේ බිරිඳ විදිහට නෙවෙයි, මගේ දුව විදිහට. ඒත් ඔයයි මමයි අපි දෙන්න මේ වලව්වේ සදාකාලික උරුමක්කාරයෝ. ඇය ඔහුගේ උරහිස මත අතක් තබමින් පැවසුවාය. ඒ ස්පර්ශය සීතල වුවද එය නිමල්ගේ ආත්මය පුරා ගින්නක් මෙන් පැතිර ගියේය. ඔහු තීරුම් ගත්තේ මෙය වැරැද්දක් හෝ නිවැරද්දක් නොවන බවයි. මෙය හුදෙක් සිදුවිය යුත්තක් පමණි. සඳුනි නැවත වලව්වට පැමිණියාය. ඇය තම සැමියා සහ මව ඊටාම සාමකාමීව සතුටින් සිටිනු දැක සතුටු වූාය. නමුත් ඇයට නොවැටහුණු දෙයක් තිබුණි. ඒ නිමල් සහ සෝමා අතර හුවමාරු වන තප්පරයක බැල්ම තුල තිබූ රහස්‍ය භාවයයි. රාත්‍රී ආහාරයෙන් පසු සඳුනි නිදා ගැනීමට ගිය පසු නිමල් සහ සෝමා සාලේ වාඩි වී එකිනෙකා දෙස බලා සිටියහ. ඔවුන් කිසිවක් කතා කළේ නැත. නමුත් ඔවුන්ගේ නිහඬතාවය තුළ දහසක් ආදර කතා ලියවී තිබුණි. සමහර රහස් වලව්වේ බිත්ති ඇතුළෙම වැළලනවා පුතා. ඒක තමයි මේ ජීවිතයේ ලස්සන. සෝමා සිනාසෙමින් පැවසුවාය. වලව්ව පුරා තවමත් පිච්චමල් සුවඳ පෙතිරයයි. සෝමා සහ නිමල් ලෝකයට පෙනෙන සබඳතාවලට වෙහා ගිය ආත්මයන්ගේ අద్භූත රිද්මයකට අනුව ජීවත් වීමට පටන් ගත්තා. එය කිසිදා අවසන් නොවන කාලයේ විසින් සංගවා තැබූ සෙවණැලිවල රංගනියකි.